ඉතින් ඔන්න කිව්වා වගේම අපේ බයිබිට් කාඩ් මේල් එක අපිට හම්බෙලා තියෙනවා. ඉතින් මේ මේල් එකේ කිසිම වැඩි දුර විස්තරයක් සඳහන් වෙන්නේ නැහැ. අපේ ඇඩ්‍රස් එක තියෙනවා. ඒ වගේම යාමේල් පැවිලියන් කියලා ලාංඡනය තියෙනවා. ඒ වගේම සිංගප්පූරුවේ මේ මුද්දරේ තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට මේ මේල් එකේ ඉදිරිපස පෙනුම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙනම් අපි බලමු මේකේ මේ පිටුපස පෙනුම මොන වගේද කියලා. පිටුපස පෙනුමෙත් කිසිම වැඩිදුර විස්තරයක් නැහැ. මේකේ තියෙන මේ කස්ටම් එකේ ඒ කියන්නේ රේගුවේ මේ මොකද්ද කියලා ඒගොල්ලෝ කඩලා බලලා මේවා කරපු එක. ඉතින් ඊට පස්සේ මෙතන QR කෝඩ් එකක් තියෙනවා. මොකක්ද දන්නේ? අපි දැන් මේක අන්පැක් කරගෙන බලමු. මේකේ මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට මම මේක අන්පැක් කරගන්නවා. මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේ විදිහට අපිට මේ දාපාර කාඩ් එකක් නෙමෙයි. ඒ කියන්නේ මේ කළු පාට අර කාඩ් බෝඩ් එකක් නෙමෙයි. A4 කොලයක් හම්බෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට මෙතන අපේ ඇඩ්‍රස් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඇඩ්‍රස් එක බලා ගන්න පුළුවන්. වෙන මොකොත් නම් සඳහන් වෙන්නේ. ඊළඟට අපි මෙන්න මෙතන A4 කොලේ දිග අරගෙන මේක අන්පැක් කරලා බලමු අපේ කාඩ් එක මොන වගේද කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපිට එක පැත්තක් බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ බයිබිට් කාඩ් එක අපිට ඇවිල්ලා තියෙනවා. මෙතන ගන්න දෙනවා live the crypto life with bybit card කියලා. ඒ වගේම මේ කාඩ් එක ඇක්ටිව් කරගෙන හැටි තියෙනවා. ඔය වගේ විස්තර කීපයක් තියෙනවා. ඉතින් අපි බලමු දැන් bybit කාඩ් එක මොන වගේද කියලා. ඉතින් bybit කාඩ් එක නම් අපිට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක මේ ගම් වලින් හරි මොනවා හරි අලවල තමයි තියෙන්නේ මං හිතන්නේ. ස්ටිකර් එකකින් වගේ. අපි බලමු මෙන්න මේ විදිහට අපිට මේ bybit කාඩ් එකෙන් කම් කියලා වුණා. මෙතන QR කෝඩ් එකක් තියෙනවා. ඉතින් මෙතන ස්ටිකර් එකක් තියෙනවා. මෙතන තියෙන්නේ බයිබිට් කියලා ගහලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ බයිබිට් කාඩ් එක තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා Visa Platinum Business කියලා ගහලා තියෙනවා. මෙතන බයිබිට් කියලා තියෙනවා. තව මෙතන chip එක තියෙනවා. ඊළඟට මෙතන වැදගත්ම දේ තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි අපේ කාඩ් නම්බර් එක තියෙනවා. ඒ වගේම නම තියෙනවා. ඒ වගේම CVV එක තියෙනවා. මේ වගේ සලකුණක් තියෙනවා. ඉතින් මේ වගේ විස්තර තමයි මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මේ කාඩ් එක අපිට හම්බුණාට මදි මේ කාඩ් එකට ටොප් අප් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම මේ කාඩ් එක දැන් අපි ගිහලා ඇක්ටිව් කරන්න බයිබිට් ඇප් එකකින්. ඉතින් ඔයාලත් මේ විදිහට කාඩ් එක ඕඩර් කරා නම් ඇක්ටිව් කරන්න හැටි මම දැන් ඔයාලට පෙන්නන්න. එහෙනම් අපි යමු මේ කාඩ් එක ඇක්ටිව් කරන කොටසට. ඉතින් දැන් මෙන්න මේ විදිහට තමයි අපි අපේ කාඩ් එක ඇක්ටිව් කරගන්නේ. ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ බයිබිට් ඇප් එක තියෙන තැන හොයාගන්න ඕන. බයිබිට් ඇප් එක තියෙන තැන හොයාගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒක ඕපන් කරගන්න. දැන් මම මෙන්න මේ විදිහට බයිබිට් ඇප් එක ඕපන් කරනවා. ඊළඟට මෙන්න මේ විදිහට බයිබිට් ඇප් එක ඇතුළට ලෝඩ් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි. ඉතින් මෙන්න මේ විදිහට අපි ඔය ඇප් එකට ලෝඩ් වෙනවා. ලෝඩ් වුණාට පස්සේ මෙන්න මේ විදිහට ඇප් එකේ ඩෑෂ්බෝඩ් එක තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන බයිබිට් කාඩ් කියලා තියෙන තැන ක්ලික් කරන්න. ඒකේ අයිකන් එකක් වගේ තියෙනවා. එතන ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මෙන්න මෙතන my cards කියන ටැබ් එක ක්ලික් කරන්න. මෙන්න මෙතන my cards කියන ටැබ් එක ක්ලික් කරනවා. කරාට පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා මගේ මේ මෙන්න මේ අංකේ තියෙන ඔයාලගේ කාඩ් එක පිටිපස්ස තියෙන අංකේ තියෙන කාඩ් එක තෝරලා අන්න ඒ කාඩ් එක මෙන්න මේක තමයි දැන් මගේ කාඩ් එක. අන්න ඒ කොටේ ක්ලික් කරන්න මේ ෆිසිකල් කාඩ් එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මෙන්න විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේක එහෙන් පෝස්ට් කරලා තමයි තිබුණේ. ඉතින් දැන් මෙන්න මේ විදිහට අපිට මේක ඇක්ටිව් කරන්න තියෙන්නේ. මේ විදිහට මෙතනට ඇවිල්ලා ඔයාලගේ කාඩ් එක මෙතන මේ ඇප් එකේ තියෙන ඇක්ටිවේට් කියලා බොත් තමයි මෙන්න මේක. එන්නේ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ කාඩ් එකේ තියෙන CVV එක මෙතන ගහන්න. ඒ කියන්නේ අර අස්සන ගහන තැන තියෙන අංකය මුදිට ගහනවා. මෙන්න ගැහුවා. ඉතින් සබ්මිට් කරන්න. ඊට ඔතෙන්ටිකේටර් ඇප් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේක ෆිල් කරගන්න. මෙන්න මේ විදිහට මම බයිබිට් කාඩ් එකේ ඔතෙන්ටිකේටර් කෝඩ් එක ගන්නවා. ඔයාලා බයිබිට් එකට ඇඩ් කරලා තියෙන කෝඩ් එක. ඉතින් මෙන්න මේ විදිහට මම මේ කෝඩ් එක මතක තියාගෙන ගිහිල්ලා අතනින් ටයිප් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි දැන් මේ කෝඩ් එක පේස්ට් කරගමු. අතන ඉතින් මෙන්න විදිහට මම ගහ ගන්නවා. මෙන්න මේ විදිහට මම ටයිප් කරගන්නවා අපේ කෝඩ් එක. ඉතින් මෙන්න විදිහට කාඩ් ඇක්ටිවේෂන් සක්සස්ෆුල් කියලා වෙනවා. ඉතින් ඔයාලට දැන් ඕනම පේමන්ට් එකක් කරන්න පුළුවන් ඔයාලගේ කාඩ් එකේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි බයිබිට් කාඩ් එක ඇක්ටිව් කරගන්නේ. ඉතින් අද මගේ මේ වීඩියෝ එක හොඳ නම් ඔයාලට පුළුවන් මේක මගේ channel එක subscribe කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් එහෙනම් මේ වගේ වටින තවත් අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයාලා හොඳින් ඉන්න.